හායි යාළුවනේ ඕල සාදරෙන් පිළිගන්නවා ෆ්ලික්සෝන් YouTube channel එකට. අද අපි අරගෙන ආවේ අවසානයේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි විදිහේ වෙනස්ම මූවි එකක්. මේ මූවි එකේ නම තමයි 11. මේකේ IMDb අගය 7.5ක් පමණ වෙනවා. ඉතින් වැඩි කතා නැතුවම මොකක්ද මේ වෙනස් මූවි එක කියලා බලන්න යමු. අපි යමු කතාව පැත්තට. මුලින්ම පෙන්වන්නේ වාහනයක් ඇතුලේ මිනිස්සෙක් මරලා අරගෙන ඇවිත් එයාව ගහක් මුලට හේතු කරලා පෙට්‍රල් දාලා මරලා දාන සීන් එකක්. මේ සිදුවීම පහුවදා දවසේ පුවත්පත්වල පවා ප්‍රධාන සීන් එකක් විදිහට වාර්තා වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ වාහනයක එන කණ්ඩායමක්. එතන ඉන්න කෙනෙක් කියනවා අපිට මිනිත්තු 10යි තියෙන්නේ. ඒ නිසා ඉක්මනට ගිහින් වැඩේ කරගෙන වරෙල්ලා කියලා. මෙයාලා යන්නේ මූණත් වහගෙන තුවක්කුත් අරගෙන. මේක දැකලා මිනිස්සු ගොඩක් බය වෙනවා. ඒ එක්කෙනෙක් කියනවා සද්ද නැතුව ඉන්න නැත්නම් ඔයාලවයි රත්තරන් බඩුයි දෙකම අරන් යනවා කියලා. ඒ කරලා ආයෙ කියනවා බිම දන ගහගන්න කියලා. තවත් දෙන්නෙක් මූල්‍ය ප්‍රධානීන් එක්ක ගිහින් හැම ලොකර් එකක්ම කඩලා සල්ලි ගන්නවා. එළියේ හිටපු මිනිස්සයා එතන හිටපු ගෑනු කෙනෙක් අතේ තිබ්බ රත්තරන් භාණ්ඩයක් ගන්නවා. ඒ කරලා ඒ මූල්‍ය ආයතනයේ ආරක්ෂක නිලධාරියා සමග රණ්ඩු වෙලා ඒ මිනිස්සයාටත් වෙඩි තියනවා. ඒ කරලා ඒ හොරු කණ්ඩායම ආපහු වාහනේට යනවා. ඊට පස්සේ තමයි කතාවේ ආරම්භය සනිටුහන් වෙන්නේ. අරවින්දන් සහකාර පොලිස් අධිකාරි කියලා නාම පුවරුවක් පෙන්වනවා. ඒ කරලා ඔහුවත් අපට පෙන්වනවා. ඔහු දුරකථනයෙන් කතා කරන සිද්ධියක් තමයි අපට පෙන්වන්නේ. ඊට පස්සේ අරවින්දන් ජිප් රථයකින් ඇවිත් බැහැලා පාළු වෙච්ච පරණ ගොඩනැගිල්ලකට යනවා. නමුත් එතන කට්ටිය ඉන්නවා. හරියට නිකන් සූදු පොලක් වගේ තමා පේන්නේ. අරවින්දන් ගියපු ගමන් එතන තිබ්බ රේඩියෝ එක වහලා දානවා. ඒ කරලා එතන ඉන්න ප්‍රධානියාට කියනවා උඹලා සින්දු හිම දාගෙන ආතල් එකේ ඉන්නවා නේද කියලා. ඒ කරලා කියනවා ආරාධනාවක් නැතුව ආවේ කොහොමද කියලාද කට්ටිය ගල් ගහලා වගේ බලන් ඉන්නේ. ඇයි උඹලමනේ මට එන්න කියලා ආරාධනා කරේ කියලා කියනවා. ඊට පස්සේ පෙන්වනවා අරවින්දන්ගේ කතා බහ. එතනදී ඔහු කියනවා මෙහෙම කතාවක්. මේ කණ්ඩායම තමිල්නාඩුවේ තියෙන කුඩා මූල්‍ය ආයතන තමයි ඉලක්ක කරන්නේ. මොවුන්ගේ විශේෂ රටාවක් තමයි හැම හොරකමක්ම මිනිත්තු 10කින් කරන එක. මොකද පොලිසියට ලං වෙන්න අඩුම තරමේ මිනිත්තු 10ක්වත් යන එක. දැනට බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු අනුව චෙන්නයිවල තියෙන මූල්‍ය ආයතනයක් තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. අපේ අය හරහා GPS චිප් එකක් සවි කරපු රන් ආභරණය උකස් කරලා ඒ ආශ්‍රයෙන් මොවුන්ව අල්ලාගමු කියලා කියනවා. අරවින්දන් ප්‍රධානියාගෙන් අහනවා මිනිත්තු 10න් සහාය කණ්ඩායම එනවා යමුද අහනවා. ඒ කරලා එතන ඉන්න හැමෝටම පහර දෙනවා. ඔහු එළියට යද්දී බස් එකකින් එන කණ්ඩායමක් එතන ඇතුළට යනවා. ඒ කරලා ඕන්ව පොලිස් බාරයට අරන් දඬුවම් දෙනවා. අරවින්දන්ට කෝල් එකක් එනවා. ඊට පස්සේ එයා එයාගේ පොලිස් නිල ඇඳුමත් ඇඳගෙන පොලිස් ස්ටේෂන් එකට යනවා. ගිහාම කමිෂනර්තුමා එයාට කියනවා මද්ද්‍රව්‍ය වැටලීමේ අංශයට ඔයාව හම්බ වෙන්න කියන්නම් කියලා. රංජිත් කුමාර් කියලා තවත් පොලිස් නිලධාරියෙක්ට මිනීමරුමක් සම්බන්ධ නඩුවක් තමයි බාර දෙන්නේ. අරවින්දන් හොයාගන්නවා නීති විරෝධීව ගේන මේ බෙහෙත් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලට විකුණනවා කියලා. රංජිත් කුමාර් වේලච්චේරි මලමිනිය පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයන වලින් පැහැදිලි වෙනවා ඒ මිනියට වද දීලා නැති බවත් වෙඩි තැබීම් වලින් පමණක් මරණය සිදු වී ඇති බවත් ඒ වගේම ආය ඔහුට කියනවා මේ මිනීමැරුම සිදු කළ පුද්ගලයා මානසික ව්‍යාකූලත්වයකින් පසු වෙන මහා භයානක පුද්ගලයෙක් කියලා. අරවින්දන් රෙස්ටොරන්ට් එකකට යනවා. එතනදී ඔහු දකිනවා දෙදෙනෙක් ඒ බෙහෙත් හුවමාරු කර ගන්නවා. ඒ කරලා ඔහු ඒ දෙදෙනා ෆලෝ කරමින් ගමන් කරනවා. රංජිත් කුමාරට රෑ වෙලා කෝල් එකක් තවත් අර වගේම පුලුස්සලා මරලා දාපු මිනිහක් ගැන එනවා. ඒ වගේම අපට පෙන්වනවා අරවින්දන් රතු පාට බෙහෙත් වගේක් පෙන්වලා මේ මොනවද කියලා වෛද්‍යවරයාගෙන් අහනවා. එතකොට ඔහු කියනවා මේවා තහනම් බෙහෙත්. මේ පෙති 4-5ක් මාත්‍රාවක් විදිහට ගත්තොත් මොළයට පවා හානි වෙනවා කියලා. කෙසේ හෝ අරවින්දන් මේ මද්ද්‍රව්‍ය නඩුව විසඳනවා. රංජිත් කුමාර් කමිෂනර් හමු වෙන්න යනවා. එතනදී කමිෂනර් ඔහුට බැන වදිනවා. සැලකිය යුතු තරම් කාලයක් තිබුණත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා කියලා. නමුත් රංජිත් කුමාර් ඔහුගේ වාර්තා පෙන්වනවා. නමුත් කමිෂනර් ඒවා විසිකරලා ඉරලා දානවා. ඊට පස්සේ පෙන්වන්නේ පොලිස්පති අරවින්දන් නඩුව විසඳපු නිසා ඔහුව ප්‍රශංසා කරන අවස්ථාව.
රංජිත් කුමාර් දැඩි මානසික පීඩාවෙන් පසු වෙනවා. ඔහුට කෝල් එකක් එනවා. ඔහු ඔහුගේ රථයේ නැගලා යනකොට දරුණු රිය අනතුරක් වෙලා රෝහල් ගත කරනවා. ඔහු කෝමා තත්ත්වයට පත්වෙනවා. මෙම රිය අනතුර ගැන පුවත්පත්වල පවා පළ වෙනවා. ඔහුගේ නඩුව කමිෂනර් විසින් අරවින්දන්ට ලබා දෙනවා. අරවින්දන්ගේ පහසුවට SI මනෝහාර්ව ලබා දෙනවා. ඒ අතරම කමිෂනර් කියනවා දේශපාලන අධිකාරි මේ නඩුව CBI වෙත ලබා දෙන්න කියනවා. නමුත් ඔයා මේක කරයි කියන විශ්වාසයෙන් මම මේ නඩුව ඔයාට බාර දෙනවා කියලා. අරවින්දර් මනෝහාර්ට කියනවා අපරාධ වෙච්ච ස්ථාන 6ම බලන්න ඕනේ කියලා. පසුව අරවින්දන් මනෝහරට කියනවා රංජිත් කුමාර් කියන දක්ෂ පොලිස් නිලධාරියාට මේ පිළිබඳව කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණේ CCTV දර්ශන ඇඟිලි සලකුණු අඩුම තරමේ කෙස් ගහක තරමක්වත් සාක්ෂියක් නොලැබුණු නිසා කියලා. මනෝහර් කියනවා මේ වගේ එකම විදිහට මිනී මරන්නේ මානසික ව්‍යාධි ජනකයෙක් කියලා. ඒ කරලා අරවින්දන් කියනවා වද හිංසා නොකර වෙඩි ප්‍රහාරවලින් මරලා පෙට්‍රල් දාලා ගිනි තියන්නේ මැරුණු අය හොයාගන්න බැරි වෙන්න. මනෝහර් අහනවා ඇයි සර් එහෙම ගිනි තියන්නේ කියලා. අරවින්දන් කියනවා මැරුණු අය හොයාගත්තොත් එයාවත් හොයාගන්න පුළුවන් වෙන නිසා කියලා. මනෝහර් කියනවා මෙච්චර කල් අතුරුදහන් වුණු අයගේ විස්තරවලට මැරුණු අයගේ විස්තර ගැලපෙන්නේ නැහැ කියලා. අරවින්දන් කියනවා මැරුණු හැම කෙනාම එකම වයස් කාණ්ඩේ. කොහොම වුණත් මනෝහර් මේ තොරතුරු කිසි දෙයක් දෙපාර්තමේන්තුවේ අයට කියන්න එපා අපි දෙන්න අතර විතරක් තියාගමු කියලා. ඒ කරලා දෙන්නම ජිප් එකේ නැගලා ගෙදර යන්න පිටත් වෙනවා. මනෝහර්ට කෝල් එකක් එනවා. ඒකෙන් මනෝහර්ට දුකක් ඇති වෙනවා. අරවින්දන් අහනවා බිරිඳද කියලා. මනෝහර්ට එකපාරම ඇහෙන්නේ නැහැ. ආයෙත් පාරක් අහනවා ඒ බිරිඳද කියලා. මනෝහර් කියනවා අවුරුද්දකට කලින් බිරිඳ මැරුණා කියලා. ඊට පස්සේ අරවින්දන් සමාව ඉල්ලනවා බිරිඳ ගැන අහපු එකට. ඒ කරලා අහනවා දරුවෝ ගැන. ඔහු කියනවා එක දරුවෙක් ඉන්නවා. එයා තමා මගේ හැමදේම. ගෙදර වැඩට ඉන්න එක්කනා කතා කරලා කිව්වා එයා කෑවේ නෑ කියලා. ඒකයි මම දුකටපත් උනේ කියලා. වාහනේ මනෝහර්ගේ කේකාවින් නවත්තනවා. එතකොට එයාගේ පුංචි පුතා ඇවිත් එයාව බදා ගන්නවා. අරවින්දන් උදේ එයාගේ චිප් එක ස්ටාර්ට් කරන්න හදනකොට ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඔහු චිප් එකෙන් බැහැලා එළියට එද්දි දකිනවා කාර් එකක්. ඔහු ඒ කාර් එකට අත දාලා නවත්තනවා. කාර් එකේ ඉන්නේ ගෑනු ළමයෙක්. ඊට පස්සේ අපට පෙන්වන්නේ මාස 8කට පෙර අතීතය. මේ ගෑල් ළමයාට කෝල් එකක් එනවා. එයාගෙන් අහනවා ඔයා කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ කෙල්ල කියනවා රෙස්ටොරන්ට් එකේ කියලා. ඒ කෙල්ලගේ නම සෑන්. මේ කතා කරන්නේ සෑන්ගේ අම්මා. අම්මා කියනවා බෑනා දැන් ඇවිත් ඇති ඔයා එයාට ගිහින් කතා කරන්න කියලා. හැබැයි සෑන් නම් ඉන්නේ වැඩි කැමැත්තකින් නෙවෙයි. අම්මා කියපු විදිහට නම් කොල්ලා අලු පාට ෂර්ට් එකක් තමයි ඇඳලා ඉන්නේ. සෑන් කොහොම හරි අලු පාට කමිසයක් ඇඳගෙන ඉන්න කෙනා ගාවට ගිහින් කතා කරා. සෑන් පුදුම වෙනවා එයාව දැකලා. ඒ කරලා හායි පෘථුවි කියලා කතා කරනවා. ඒ ඉන්න අරවින්දන්. අරවින්දන් කියනවා මම පෘථුවි නෙවෙයි මම අරවින්දන් කියලා. සෑන් කියනවා කමක් නැහැ. ඔයා බැඳලාද කියලා අහනවා. අරවින්දන් අහනවා ඔයා ප්‍රෑන්ක් එකක් කරනවද කියලා. ඒත් එක්කම අරවින්දට දැනෙනවා කෙනෙක් පිටිපස්සේ ඉඳන් එයාට පහර දෙන්න try කරනවා. ඒ කරලා අරවින්දන් උන්ට ගහනවා. උන් කියනවා හැම කේස් එකක්ම ඔයා විසඳනවා. හැබැයි මේ කේස් එක විසඳන්න කලින් ඔයාව ඉවරයක් කරලා දානවා කියලා. කෙල්ල දැනගන්නවා ඔහු පොලිසිය කියලා. පස්සේ පෘථුවි එනවා. ඇවිත් සෑන්ට කතා කරනවා. සෑන් කියනවා ඔයා පරක්කු වෙලා ආවෙකත් හොඳයි මම යනවා බ්‍රෝ කියලා යනවා. සෑන් ගෙදර ගිහින් හැම වෙලේම අරවින්දන් ගැන හිතන්න ගන්නවා. එයාව ෆලෝ කරනවා. අරවින්දන්ගේ නම්බර් එක අරන් ඔහුට කතා කරනවා. හැබැයි ඔහු ඇව වැඩිය සැලකිල්ලට ගන්නේ නැහැ. එහෙම තමයි ඒ දෙන්න අඳුරන්නේ. සෑන් කියනවා ලිෆ්ට් එකක් ඉල්ලනකොට නවත්තන්න තු යන්න බෑනේ කියලා අරවින්දන්ට කියනවා. මම ඔයා කියලා දන්නේ නැහැ. අරවින්දන් කියනවා. ඊට පස්සේ සෑන් කියනවා හරි හරි ඔෆිස් යන්නත් පරක්කු වෙනවනේ මේකට නගින්න කියලා. ඊට පස්සේ පෙන්වන්නේ අරවින්දන් රංජිත් කුමාර් බලන්න හොස්පිටල් එකට යන සීන් එක. එතනදී එයාගේ බිරිඳ කියනවා ඔහුගේ ඔළුවට තදින් පාරක් වැදුණු නිසා කෝමා තත්ත්වයේ ඉන්නේ කියලා. අරවින්දන් අහනවා නඩුව විමර්ශනය කරනකොට විශේෂයෙන් පාවිච්චි කරපු දිනපොත් එහෙම තියනවද කියලා. ඇය කියනවා මතක තරමට නම් එහෙම දෙයක් නෑ කියලා. ඊට පස්සේ වර්ෂා දිනයක් පෙන්වනවා. කෙනෙක් ෆෝන් එකක් ඔබ ඉන්නකොට ඒත් එක්කම වාහනයක් එනවා. වෙස්මුණක් දාගෙන වාහනයෙන් බැහැලා කෙනෙක් අර මිනිස්සයාව වෙඩි තියලා මරලා දානවා. පහෝදා ඒ මරණයත් රටපුරා කතා වෙනවා. භාස්කර් කියලා අධිකරණ වෛද්‍ය නිලධාරී කෙනෙක් තමයි මේ මලමිනිය පරීක්ෂා කරන්නේ.
මාධ්‍ය නිලධාරීන් එතන කලබල කරනවා. පොලිසියට බැනවදිනවා. එන්නම මරණ අනුපාතය වැඩි වෙනවා. මෙව වෙනකන් ඇයි ඔයාලා බලාගෙන ඉන්නේ කියලා මාධ්‍යවේදීන් අහනවා. අරවින්දන් කියනවා මේ නඩුව යට යන්නේ නැහැ නැවත හමුවෙමු කියලා. මිනිහ හොඳට පරීක්ෂා කරනවා. අධිකරණ වෛද්‍ය නිලධාරී කියනවා ඔළුවට වෙඩි වැදිලා තියෙන්නේ. වයස 30ක් විතර වගේ ඇති කියලා. ඒ කරලා තවත් හෝඩුවාවක් ලැබෙනවා. ඒ තමයි තහඩු කෑල්ලක්. ඔහු කියනවා දකුණු කකුලේ කරපු සැත්කමක් නිසා තමයි මෙහෙම තහඩුවක් හම්බ වුණේ කියලා. වැඩිදුර තොරතුරු විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් දැනගන්න කියලත් කියනවා. අරවින්දන් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා. ඔහු කියනවා මේක මාස 7කට විතර කලින් දාපු එකක් කියලා. මේවා අනුමත කරලත් දැන් අවුරුද්දක් විතර ඇති කියලත් කියනවා. මේක නිෂ්පාදනය කරලා තියෙන ආයතනයේ නම KSP. ඔයාට ඒකත් බලාගන්න පුළුවන් කියලා කියනවා. අරවින්දන් කියනවා මට ටයිම් එකක් නැහැ ඒ නිසා මාස 7කට පෙර මේ සැත්කම කරපු රෝගී ලයිස්තුව ඕනේ කියලා එළියට එනවා. අරවින්දන් දකිනවා මනෝහාර කාමරයකින් එළියට එනවා. එතනට ගිහින් බලනකොට ඔහු හෘද රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ඒ ડોක්ටර්ට අරවින්දන් කතා කරනවා. කතා කරාම කියනවා ඔහුට මේ ළඟදී කාඩියෝපති කියලා රෝගයක් හැදුනා. ඔහු කැමති නෑ මේ දේ ගැන කාටවත් කියනවට කියලා. ඊට පස්සේ පෙන්වනවා මනෝහාර් අර රෝගී ලයිස්තුව අරවින්දන්ට දෙනවා. අරවින්දන් කියනවා මාස 7කට කලින් රෝගීන් 40කට විතර මේ සැත්කම කරලා තියෙනවා. නමුත් අපේ පැතිකඩට ගැලපෙන්නේ රෝගීන් 7 දෙනෙක් කියලා. පස්සේ ඒ හැම කෙනාම හම්බ වෙන්න යනවා. අවසන් පුද්ගලයාත් හම්බ වෙන්න යනවා. ඔහුගේ නම සුදාකර්. ඔහුගේ ගෙදරට යද්දිම වයසක කෙනෙක් ඉන්නවා. සුදාකර් කියනවා ඒ මගේ තාත්තා එයා අසනීපෙන් ඉන්නේ. වෙලාවකට කෑ ගහනවා ගණන් ගන්න එපා කියලා. අරවින්දන් කියනවා ඔයාගේ දකුණු කකුලේ සැත්කමක් කරාද කියලා. ඔහු ඔව් කියලා පෙන්වනවා. සුදාකර් අහනවා ඇයි එහෙම අහන්නේ කියලා. ඊට පස්සේ අරවින්දන් කියනවා මේ තහඩු නිර්මාණය කරන ආයතනයේ ක්වොලිටි සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒකයි කියලා. සුදාකර්ගෙන් අරවින්දන් වතුර ටිකක් ඉල්ලනවා. ඒ අතරතුර අරවින්දන් සුදාකර්ගේ පොතක් අතට අරන් කියවන්න හදනවා. සුදාකර් ඒක දැකලා අරවින්දන්ට ඉක්මනට වතුර දීලා එයාලව පිටත් කරනවා. ඊට පස්සේ අරවින්දන්ට දුරකථන ඇමතුමක් එනවා. සෑන් කියනවා හම්බ වෙන්න එන්න කියලා. අරවින්දන් කියනවා මම බිසි කියලා. සෑන් කියනවා මට ප්‍රශ්නයක් එන්න කියලා. අරවින්දන් එයාව හම්බ වෙන්න යනවා. සෑන් අහනවා ඇයි ඔච්චර ඔයා තරහ ගන්නේ කියලා. අරවින්දන් අහනවා ඕක අහන්නද මට එන්න කිව්වේ කියලා. සෑන් කියනවා නෑ මම ඔයාව දැක්ක ගමන් මට ආදරේ හිතුණා. මම කැමති මගේ සම්පූර්ණ ජීවිතේම ඔයත් එක්ක බෙදාගන්න කියලා මුද්දක් දික් කරනවා. අරවින්දන් කියනවා මම පොලිස් නිලධාරියෙක්. ඔයා මම ගැන මෙච්චරයි දන්නේ. වෙන කෙනෙක් හොයාගෙන කසාද බැඳගන්න කියනවා. සෑන් එතනින් නඩාගෙන යනවා. නැවතත් මලසිරක් හම්බ වෙනවා. අරවින්දන් කියනවා මනෝහාර් මෙච්චර කල් නගර සීමාවේ මිනී දාපු මිනිස්සයා දැන් නගරේ ඇතුළෙමයි මිනී දාන්නේ කියලා. අරවින්දන් එතන හිටපු පොලිස් නිලධාරියෙක්ගෙන් අහනවා ඔයාලගේ ස්ටේෂන් එකේ කවුරුත් අතුරුදහන් වුණේ නැද්ද කියලා. එයාලා නෑ කියනවා. නමුත් එතනම හිටපු තවත් නිලධාරියෙක් මොනවද කියන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අරවින්දන් එයාගෙන් අහනවා මොකද්ද කියන්න හදන්නේ කියලා. එයා ඊට පස්සේ යම් සිදුවීමක් මතක් කරනවා. ඒ තමයි පිස්සු මිනිස්සෙක් පොලිස් ස්ටේෂන් එකට ඇවිත් ගෑල් ළමයෙක්ට කරදරයක් කිරීම සම්බන්ධයෙන් යම් තොරතුරක් කියන්න උත්සාහ කරන අවස්ථාවක්. නමුත් ඔවුන් ඔහුව එතනින් එළවා දමනවා. පසුව අපට පෙන්වනවා අරවින්දන් සහ එම පොලිස්කාරයෝ දෙදෙනා ඒ පිස්සු මිනිස්සයාව හම්බ වෙන්න ගිහින් තියෙනවා. අරවින්දන් ඒ කෙනාගෙන් ඇහුවත් ඔහු බයෙන් වගේ අනිත් නිලධාරීන් දෙන්න දිහා බලනවා. අරවින්දන් කියනවා බය වෙන්න එපා ඔයා මට විස්තර කියන්න කියලා. ඒ පිස්සු මිනිස්සයා ඒ ගැන මතක් කරනවා. ඊට පස්සේ ඔහු ඒ දේ ගැන කියනවා. වැසි දිනයක බස් එකකින් බහැපු ගෑල් ළමෙක් දුරකථනයෙන් කතා කරමින් ඉස්සරහට එනවා. වෙස් මුහුණක් දාගෙන හිටපු කෙනෙක් ඇවිත් ඇයගේ බෙල්ලට පහර දෙනවා. ඒ කරලා කියනවා ඒ කෙල්ල හැමදාම මේ පාරේ ස්කූටරෙන් යනවත් කියලා. පහවදා අරවින්දන් මනෝහාර් එක්ක කියනවා හැමදාම ස්කූටරෙන් යන කෙල්ල බස් එකේ ගියා කියන්නේ බයික් එකේ මොකක් හරි අවුලක් කියන එක. බයික් එක කැඩිලා ඇති ගරාජ් එකට ගිහින් බලමු කියලා. ගරාජ් එකට ගියාට පස්සේ ඒ ගෑල් ළමයාගේ බයික් එකේ තිබ්බ ඩොකියුමන්ට් වගේකින් ඇයගේ නිවසේ තොරතුරු හොයා ගන්නවා. ඇය නමින් මීරා. ඇයගේ ගෙදරට ගියා. ඒ ගෑල් ළමයා දැකලා පොලිස් නිලධාරියෙක් අහනවා ඔයාගේ බල්ලා හම්බ වුණාද කියලා. මොකද ඒ ගෑල් ළමයා කලින් දවසේ එයාගේ බල්ලා නැති වෙලා කියලා පොලිසියට පැමිණිල්ලක් දානවා.
කෙල්ල කියනවා හම්බුනේ නෑ කියලා. අරවින්දන් අහනවා ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. කෙල්ල කියනවා ගෙදර කියලා. මනෝහරට කියනවා ගෙදර පරීක්ෂා කරන්න කියලා. ඒ කරලා අරවින්දන් කියනවා මේ ගෙදර බල්ලෙක් ඉන්න සලකුණක්වත් පේන්නේ නැහැ. ඇයි පොලිසියට බොරු කිව්වේ කියලා. එවෙලෙම මනෝහර කතා කරනවා. ෆොටෝ වගේක් පෙන්වනවා. ඒ ෆොටෝ වල ඉන්නේ ට්වින්ස්ලා. ඒ කියන්නේ මීරා ට්වින් කෙනෙක්. ඒත් එක්කම පාසල් සමූහ ඡායාරූපයක් දකිනවා. ඒකේ ට්වින්ස්ලා 11ක්ම ඉන්නවා. අරවින්දන් සුදාකර හම්බ වෙන්න යනවා. සුදාකර කියන්නේ ට්වින් කෙනෙක්. එයාගේ ගෙදරට ගියාමත් ඒ ෆොටෝ එකම දකිනවා. සුදාකර් කියනවා මම සුරේන්දර්. සුදාකර් කියන්නේ මගේ මල්ලි. එයා ට්‍රැවල් ඒජන්සි එකක තමයි වැඩ කරේ. එයා ගිය 23 වෙනිදා කීවා රෑ එන්න ටිකක් පරක්කු වෙනවා කියලා. ඔයා නිදාගන්න කියලාත් කිව්වා. ඊට පස්සේ මීරගේ කතාව එයාගේ නියුන් සහෝදරිය කියන්න ගත්තා. රෑ වැස්ස නිසා යාළුවෙක්ගේ ගෙදර ඉඳලා පහුවදා එන්නම් කිව්වා. මම ඒ වෙලේ කෝල් එකක් ගත්තත් කෝල් එක ප්‍රතිචාර නොදක්වපු නිසා මම උදේ වෙනකම් හිටියා. ඊට පස්සේ පෙන්වනවා සුදාකර් උදේ කතා කරපු නැති නිසා කාර්යාලයට යන්න හදනකොටම වීඩියෝ කෝල් එකක් ආවා. එතනදී මුහුණු ආවරයක් දාලා තිබ්බ කෙනෙක් සුදාකරව බැඳලා දාලා තිබ්බා. පොලිසියට කිව්වොත් ජීවිතේ විනාශ කරනවා කිව්වා. සද්ද නැතුව එයා කියපු තැනට ආවොත් සුදාකරට හානියක් කරන්නේ නෑ කියලාත් කිව්වා. මේ විදිහම තමයි මීරගේ කතාවත්. මීරගේ සහෝදරිය එදා පොලිසියට ආවේ මේ ගැන කියන්න. නමුත් ඔහු දෙපාරක්ම කතා කරලා මීරාව මරනවා කියපු නිසා බල්ලා නැති වුණා කියලා පොලිසියට බොරු කීවා කියලා කියනවා. කොහොම හරි ඔවුන් දෙදෙනා එකම තැනට ගියා. එතනදී දෙන්නටම සිහිය නැති වුණා. ඊට පස්සේ හැරලා බලනකොට පාළු ස්ථානයක හිටියේ. දුරකථන ඇමතුමක් ආවා. ඒ ඇමතුම් වල තිබුණේ සුදාකර් සහ මීරාව වතුරේ ගිල්වලා මරන්න සලස්වනවා. ඔවුන්ට කියනවා ඇතුළට යන්න. ඇතුළේ කෙනෙක් යට ගහලා ඉන්නවා. මෙයාලගේ ජීවිතේ බේරා ගන්න ඕන නම් 10 ඉඳන් 1ට ගණන් කරනවා. ඒ අතරතුර වෙඩි තියලා ඒ කෙනාව මරන්න කියලා. කොහොම හරි ඒ දෙන්නට වෙඩි තියනවා. බලනකොට එයාලගෙම නියුන් සහෝදරිය සහ සහෝදරයා තමයි එයාලා අතින්ම මැරෙන්නේ. එයාලා ඒක දන්නේ නැහැ. පස්සේ එයාලා ගෙදර එනවා. පහුවදා එයාලගේ සහෝදරිය සහ සහෝදරයා එයි කියලා. නමුත් වීඩියෝ කෝල් එකක් පහුවදා එනවා. එතකොට දකිනවා එයාලා මරන්නේ එයාලගෙම සහෝදරිය සහ සහෝදරයා කියලා. කාට හරි කිව්වොත් වීඩියෝ එක පොලිසියට දෙනවා කියලා බය කරනවා. සුරේන්දර් කියනවා මගේ මතින් එයා මැරුණු නිසා මම 100,000 වාරයක් දිවිනහ ගන්න උත්සාහ කරා. නමුත් තාත්තා නිසා මට එහෙම කරන්න බෑ කියලා. පසුව සුරේන්දර් හා තාරා එක ළඟ තියලා සමූහ ඡායාරූපය පෙන්වලා අහනවා ඔයාලා දෙන්න එකිනෙකා අඳුරනවද කියලා. ඒ දෙන්න අඳුරනවා. අරවින්දන් අහනවා මේ ඡායාරූපයේ ඉන්න කවුරු හරි ගැන ඔයාලට සැකයක් තියෙද කියලා. තාරා කියනවා බෙන්ජමින් කියලා. මනෝහර් ඇවිත් ෆොටෝ එකක් පෙන්වනවා අරවින්දන්ට. ඔහු තාරාගෙන් ඒක පෙන්වලා අහනවා මෙයාව දන්නවද කියලා. තාරා කියනවා මෙයා සංජනා අංජනා කියලා නියුන් සහෝදරියක් ඉන්නවා කියලා. ඒ කරලා සුරේන්දර් සහ තාරාගේ පාසලේ විස්තර අහනවා. ඒ කරලා එයාලට යන්න කියනවා. මනෝහර් අහනවා සුදාකර්ගෙන් කකුලේ තහඩුවක් තිබ්බේ සුදාකර්ගේ. ඇයි ඔයාගෙත් එහෙම කියලා. සුරේන්දර් කියනවා අපි පුංචි කාලේ ඉඳන් එක වගේ. මම කකුල කපාගත්තා කියලා. ඊට පස්සේ මනෝහර් අරවින්දන්ට කියනවා මෙයාලා කියපුවාගෙන් බොරු ගොඩයි ඇත්ත ටිකයි කියලා. ඊට පස්සේ ට්වින් බර්ඩ් පාසලට යනවා. ඊට පස්සේ සියලු කරුණු කාරණා කියනවා. ඒ පාසලේ අයිතිකාරියගෙන් බෙන්ජමින් ගැන අහනවා. අවුරුදු 23කට කලින් මම සහ මගේ සැමියා පාසලක් ආරම්භ කරා. චෙන්නයිවල තිබුණ චෙස් තරගයක්. ඒකෙන් දිනුවේ බෙන්ජමින්. එතකොට තමයි අපි එයා ගැන දැනගත්තේ. ෆ්‍රැන්සිස් තමා එයාගේ අනිත් නියුන් සහෝදරයා. මගේ සැමියා බෙන්ජමින්ගේ චෙස් හැකියාව තුළින් තම පාසල ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරා. ඊට පස්සේ අපි ඒ දෙන්නගේ දෙමාපියෝ හම්බ වෙන්න ගියා. ගියාට පස්සේ තමා දැනගත්තේ එයාලා දෙමාපියෝ නැති අනාථ අසරණ දරුවෝ කියලා. පදික වේදිකාවේ පොඩි වැඩ කළා තමයි ජීවත් වෙන්න කියලාත් අපි දැනගත්තා. අපි එකපාරම යමු කිව්වට බෙන්ජමින් කැමති වුණේ නැහැ. ෆ්‍රැන්සිස් කියන්නේ මානසිකව කඩා වැටුණු දරුවෙක්. නමුත් ෆ්‍රැන්සිස්ට හොඳ අනාගතයක් තියෙයි කිව්වහම බෙන්ජමින් එකපාරම යන්න කැමති වුණා. එයාලා අපේ පාසලට ආවා. ඒ දෙන්න හරි සතුටෙන් හිටියා. ෆ්‍රැන්සිස් ඉගෙන ගන්න දක්ෂයි. බෙන්ජමින්
චෙස් සූරියෙක්. එක දවසක් ගුරු දෙගුරු රැස්වීමක් තිබුණා. ඒ දෙන්නම ඒ දෙන්නගේ තාත්තලා විදියට ඇඳන් ආවා. මේ හැම දෙයකින්ම ඒ පන්තියේ හිටපු ළමයි ඒ දෙන්නට දැඩි ලෙස ඊර්ෂ්‍යා කරන්න ගත්තා. එක දවසක් බෙන්ජමින් එද්දි ෆ්‍රැන්සිස්ට පිස්සා කියලා යාළුවෝ අපහාස කරා. ඒක දරා ගන්න බැරුව බෙන්ජමින් ළමයින්ට ගැහුවා. දිල්ලි වල චෙස් තරගයක් තියෙයි කියලා ආරංචි වුණා. මම ජාතික චෙස් ක්‍රීඩිකාවක්. බෙන්ජමින් ඒ තරගයට යවන්න අපි ලෑස්ති කරා. එක දවසක් බෙන්ජමින් මාත් සමග සෙල්ලම් කරා. ඔහු මට එකපාරම පැරදුනා. ඊට පස්සේ මම බැන්නා ඔයාගේ අවධානය සෙල්ලමේ නැහැ ඔයා තරගයට නොගිහින් ඉන්න කියලා. ඊට පස්සේ බෙන්ජමින් තව එකපාරක් සෙල්ලම් කරමු කිව්වා. එයා පොඩි වෙලාවකින් මාව පරාජය කරා. එතකොට තමා දැනගත්තේ එයාට ABC කියලා උපාය මාර්ග 3ක් තියෙනවා. අන්තිමේට එයාට ඕන දේ වුණාම තමයි අපිට අපේ පරාජය දැනෙන්නේ කියලා. මම ඇහුවා ඇයි මාව මෙච්චර වෙලා පරාද කරේ නැත්තේ කියලා. ඊට පස්සේ ඔයා අපට මගේ අම්මා වගේ කොහොමද ඔයාව පරාද කරන්නේ කියලා ඇහුවා. ආයෙ කිව්වා මම ඔයාට අම්මා කිව්වට කමක් නැද්ද කියලා. එතකොටම විදුලි විසන්ධි වීමක් වුණා. බෙන්ජමින් මුකුත් නොබලා කලබලෙන් දුවලා ගියා. ෆ්‍රැන්සිස්ට අඳුර ඉන්න බැහැ. ඔහුට නික්ටොෆෝබියා කියලා අසනීපයක් තියෙනවා. ඊට පස්සේ බෙන්ජමින් එයාගේ තරගයට යනවා. ෆ්‍රැන්සිස් ගැන අපිට බලාගන්න කියලා එයා ගියා. පන්තියේ ළමයි ෆ්‍රැන්සිස් හොඳටම අපහසුතාවයට පත් කරා. බෙන්ජමින් දිනලා ආවා. ෆ්‍රැන්සිස් මේ කිසි දෙයක් බෙන්ජමින්ට කීවේ නැත්තේ එයා රණ්ඩු වෙන්නේ ඇයි කියලා. පහුවදා ඒ දෙන්නගේ උපන්දිනේ. නිවුණු දෙදෙනාගෙන් එක් අයෙකු බැගින් භෞතික හා රසායනික විද්‍යාගාරවලට වෙන වෙනම ගියා. පාසලේ ගුරුවරියන් දෙදෙනෙක් ෆ්‍රැන්සිස්ගේ අසනීපය ගැන කතා කරනවා පන්තියේ ළමයෙක්ට ඇහෙනවා. ෆ්‍රැන්සිස් ගියේ ෆිසික්ස් විද්‍යාගාරයට. ඒකේ හිටපු ළමයි ලයිට් නිවලා දොර වැහුවා. ෆ්‍රැන්සිස්ට කරුවල දරා ගන්න බැරුව කෑ ගැහුවා. බෙන්ජමින්ට මේක දැනිලා ෆිසික්ස් ලැබ් එකේ දොර ගාවට ගිහින් දොර අරින්න කියලා කෑ ගැහුවා. කෑ ගගා ඇඬුවා. නමුත් දොර වුන් අරින්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ දොර අරිනවා. බෙන්ජමින් ඇතුළට යනකොට ෆ්‍රැන්සිස් සිහිය නැතුව වැටිලා ඉන්නවා. ෆ්‍රැන්සිස්ව හොස්පිටල් අරන් යද්දිත් එයා මැරිලා. බෙන්ජමින්ට මේ කිසි දෙයක් හිතා ගන්න බැහැ. හැම වෙලේම ෆ්‍රැන්සිස් ගැන මතක් කර කර අඬන්න ගන්නවා. ෆ්‍රැන්සිස් නැති වෙලා දවස් 3කින් බෙන්ජමින් නැවත පාසල් ආවා. ෆ්‍රැන්සිස්ගේ මතකයෙන් මිදෙන්න නම් මෙහෙන් යන්න ඕනි කියලා හෙලන් මව්තුමිය රවිට කිව්වා. රවි බෙන්ජමින් එක කතා කරලා ඇය සමග යන්න කිව්වා. නමුත් බෙන්ජමින් රවිට මොකුත් නොකියම යන්න ගියා. බෙන්ජමින්ට එතනදී දෙයක් මතක් වෙනවා. ඒ තමයි ශාන්ති කියනවා රවිට බෙන්ජමින් මෙහෙ තියාගමු කියලා. එතකොට රවි කියනවා අනාථ දරුවෝ මෙහෙ තියාගන්න බෑ කියලා. ඒක බෙන්ජමින් හොරෙන් අහගෙනයි ඉන්නේ. ඒකයි රවිට කතා නොකරම එයා පිට වුණේ. මම එදා තමා අවසාන වතාවට බෙන්ජමින්ව දැක්කේ. පස්සේ හෙලන් මව්තුමිය කිව්වා එයාව හදාගන්න කට්ටියක් අරන් ගියා කියලා. අරවින්දන් ඇහුවා කෝ එතකොට ඒ පාසල කියලා. ඇය කිව්වා මේ කරපු පවටද කොහෙද ගින්නකින් විනාශ වුණා කියලා. සැමියාත් බීමට ඇබ්බැහි වෙලා මැරුණා කියලත් අරවින්දන්ට කිව්වා. අරවින්දන් පාසලේ හිටපු ළමයින්ගේ විස්තර ඉල්ලනවා. මැරුණු අයගේ ඒ විස්තරයි හොඳට ගැලපුණා. බෙන්ජමින් මෙම මිනී මරන්නේ එයාලගේ උපන්දිනේ දවසේ කියලත් හොයා ගන්නවා. ඊළඟට ඉතුරු වෙලා ඉන්නේ සංජනා සහ අංජනා, දීරන් සහ දීරජ්. අරවින්දන් සංජනාගේ ගෙදර යනවා. සංජනා ඇවිත් අරවින්දන්ව බදාගෙන කියනවා මන් දන්නවා ඔයා මාව හොයාගෙන එනවා කියලා. අරවින්දන් කියනවා මම රාජකාරි වැඩකට ආවේ කියලා. එයාගේ දෙමාපියන්ටත් මේ සිද්ධිය ගැන කියනවා. ඒ කරලා ඒ දෙන්නව මනෝහාරගේ ගෙදර නවත්තනවා. මනෝහාර කියනවා සර් 6 දිනෙකගෙම කට උත්තර ගත්තා. සුදාකර් සහ මීරට උණු සිද්ධියම තමයි එයාලටත් වෙලා තියෙන්නේ. මැරුණු අයගේ මලසිරුරු හඳුනා ගන්න එයා ළමයි ගිහින් තියෙන්නේ. නමුත් එයාලා අසුවේ කියන බයට ඒව හඳුනා ගන්න බෑ කියලා. අරවින්දන් කියනවා ඊළඟට එන්නේ දීරන් සහ දීරජ්ගේ මරණය. ඒ නිසා එයාලව බේරගන්න ඕනේ කියලා. දීරන් සහ දීරජ්ගේ ලිපිනයට ගිහින් බැලුවම ඔවුන් එහෙ නැහැ. එතන තිබ්බ කඩේකින් ඇහුවහම කිව්වා අවුරුදු 15කට කලින් එයාලා වෙන දිහාක පදිංචියට ගියා කියලා. ආයෙ කිව්වා දැන් ඉන්න තැනක් දන්නේ නැහැ. හැබැයි එයාලගේ අම්මා මාකට් එකේ එළවලු කඩයක් කරනවා කියලා. අරවින්දන් එයා හොයාගෙන ගියා. නමුත් ඇය මැරිලා. එතන වෙන දෙදෙනෙකුට දීලා. ඔවුන්ගෙන් ඇහුවහම ඉන්න තැන ඔවුන් දන්නේ නැහැ කියනවා. එයාලා ආවොත් මට දන්වන්න කියලා අරවින්දන් ඔවුන් දෙදෙනාට කියනවා.
අරවින්දන්ට මරණයක් ආරංචි වෙනවා. එතන කමිෂනරුත් ඉන්නවා. අරවින්දන්ට බයනවා ඔයාට මොකුත් කරගන්න බැහැ කියලා. අඩුම තරම ඔයා දන්නවද මේ කවුද මැරිලා ඉන්නේ කියලාවත් කියන්න කියලා. ඔහු කියනවා දීරන් කියලා. කමිෂනර් අහනවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා. එදා ෆිසික්ස් ලැබ් එකේ හිටියේ දීරාජ්. බෙන්ජමින් එයාලා අතින්ම කෙමිස්ට්‍රි ලැබ් එකේ හිටපු අයව මරලා ෆිසික්ස් ලැබ් එකේ හිටපු අයට දුකක් ගේන එක කරන්න කියලා. සර් ප්ලීස් මට අවසාන අවස්ථාව දෙන්න කියලත් කමිෂනර්ගෙන් ඉල්ලනවා. රංචිත් කුමාර් හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ඇවිත් අරවින්දන්ට ඔහු හම්බෙන්න කියලා කමිෂනර් කියනවා. රංචිත් කියනවා මට රියානතුරක් උනේ නැහැ. මාව කළුපාට කාර් එකකින් ඇවිත් හැප්පුවා. ඒ කරලා ඔහුම මාව හොස්පිටල් එක ළඟින් දාලා ගියා කියලත් කියනවා. ඒ කරලා රංචිත් අරවින්දන්ට කියනවා ඔයත් පරිස්සමෙන් කියලා. අරවින්දන් කාර් එකේ යනකොට ශාන්තිගෙන් කෝල් එකක් එනවා. ශාන්ති කියනවා හෙට ෆ්‍රැන්සිස්ගේ මරණ සංවත්සරය. අනිවාර්යයෙන්ම බෙන්ජමින් ෆ්‍රැන්සිස්ගේ සොහොන ළඟට එනවා කියලා. අරවින්දන් පහෝදා එතෙන්ට යනවා. කළුපාට කාර් එකකුත් එනවා. ඇවිත් බෙන්ජමින්ගේ සොහොනට මල් තියනවා. ඒ ඉන්නේ මනෝහාර්. අරවින්දන් පිටිපස්සේ ඉඳන් වෙඩි තියන්න හදද්දී මනෝහාර් පැනලා යනවා. අරවින්දන් ඔහුව ෆලෝ කරනවා. නමුත් මේ හැමදේම කෙනෙක් බලාගෙනයි ඉන්නේ. කෙසේ හෝ අන්තිමට අරවින්දන්ට මනෝහාරව අල්ලගන්න නම් ලැබෙන්නේ නැහැ. අරවින්දන් මනෝහාර්ගේ ගෙදරට යනවා. ඒකලා කියනවා අංජනා සහ සංජනා වෙන තැනකට අරන් යමු කියලා. අරවින්දන් ඇතුළට යද්දී ඒ දෙන්නා පුටු දෙකක බැඳලා දාලා තිබ්බේ. මනෝහාර් අරවින්දන්ට ගහලා අංජනාව අරන් යනවා. මනෝහාර යන තැනට අරවින්දනුත් යනවා. මනෝහාර සහ අරවින්දන් රණ්ඩු වෙනවා. අරවින්දන් සංජනාට තුවක්කුව දීලා කියනවා මනෝහාර් පහලට එනවා දැන් එයා එද්දිම වෙඩි තියන්න කියලා. ඇය වෙඩි තියනවා. ඇස් සරල බලද්දී ඒ ඇයගේ සහෝදරිය අංජනා. එතනදී මනෝහාර් දකිනවා අරවින්දන්ගේ පපුවේ ෆ්‍රැන්සිස් කියලා ගහලා තියෙනවා. එතකොට මනෝහාර් දැනගන්නවා බෙන්ජමින් කියන්නේ අරවින්දන් කියලා. රංචිත් කුමාර් එතනට එනවා. බෙන්ජමින් ඔහුට යටත් වෙනවා. රංචිත් අහනවා වයස යනකොටවත් මේ තරහ අඩු වුණේ නැද්ද කියලා. එතකොට කියනවා නැහැ මගේ තරහ තවදුරටත් වැඩි වුණා කියලා. ෆ්‍රැන්සිස් නැති ජීවිතයක් ගැන මම හිතලවත් තිබුණේ නැහැ. ඔවුන්ටත් ඒ දුක දෙන්න ඕනි කියලා මම නිතරම හිතුවා. සාමාන්‍ය කෙනෙක් විදිහට මේවා කරන්න බෑ. ඒකයි පොලිස් කාරයෙක් උනේ. සංජනා හා අංජනා දීරන් සහ දීරජ්ගේ තොරතුරු නොලැබුණ නිසා තමයි මම ට්වින් බර්ස් පාසලට ගියේ. නමුත් ඔයාට මේ නඩුව කමිෂනර් දෙයි කියලා මම හිතුවේ නැහැ. පළවෙනි මිනිහයින් ඔයාට කිසි දෙයක් හොයාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් සුදාකර්ගෙන් හම්බුණ තහඩුව ඔයාට ලැබුණා නම් ඔයා අනිවාර්යයෙන්ම මේක හොයාගන්න නිසායි සුදාකර් මරන්න කලින් ඔයාව අනතුරට ලක් කරේ කියලා රංජිත්ට කියනවා. ඔයාගේ ජීවිතයට අනතුරක් කරන්න ඕනි වුණේ නැති නිසායි ඔයාව රෝහලට ගිහින් දැම්මේ. ශාන්ති මැඩම්ගේ තොරතුරු වලින් දීරන් මැරුවා. ඔයා මං ගැන සැක කරන බව මම දැනගත්තා. ඔයාගේ කෙනෙක් මගේ පස්සෙන් ඇවිත් මගේ තොරතුරු ඔයාට දෙනවා කියලාත් මම දැනගත්තා. මම ඊට පස්සේ තමයි මනෝහාර්ව මේ සෙල්ලමට ගාව ගත්තේ. බෙන්ජමින් විදිහට කතා කළා දරුවව මරනවා කියලා තර්ජනය කළා බෙන්ජමින් වගේ හැසිරෙන්න කිව්වා. ඔයාගේ අවධානය වෙනතක යවන්න. මනෝහාර් කිසිම වැරැද්දක් කරේ නැහැ. ඔහු නිර්දෝෂී. රංජිත් කුමාර් කියනවා ඔයාව මම සැක කරන්න ගන්නේ ඔයාගේ ලයිටරෙන්. මට මතකයි මට අනතුරු වුණ වෙලේ ඔයාගේ වාහනේ දාගෙන යනකොට මේ ලයිටරේ දැක්කා වගේ. මට ඔයා ගැන සැක හිතුණා. ඔයාගේ ජීව දත්ත පවා මම පරීක්ෂා කරා. ඔයාගේ ගෙදරට ගිහින් හොරෙන් බලද්දී හැම බඩුවක්ම දෙක ගානේ තිබුණා. ඔයාගේ අල්මාරිය පරීක්ෂා කරද්දී මට ඔයාගේ ෆ්‍රැන්සිස්ගේ පොඩි කාලේ ෆොටෝ එකක් හම්බ වුණා. මගේ සැකය හරි ගියා. ඊට පස්සේ අරවින්දන්ට මරණ දඬුවම ලබා දෙනවා. පොලිසිය මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වනවා. රංචිත් කුමාර් මනෝහාර්ගෙන් අහනවා දීරන් සහ දීරජ් ගැන. කෙනෙක් දුවගෙන ඇවිත් රංචිත්ගේ ඇඟේ හැප්පවෙනවා. එතකොට අහනවා උඹ අර මූල ආයතනයේ හොරකමට සම්බන්ධ කෙනා නේද? කොහොමද එළියේ ඉන්නේ කියලා. ඔහු කියනවා ඇතුලේ ඉන්නේ මගේ අයියා දීරන් මම දීරජ්. අනේ සර් බෙන්ජමින් ගැන මම අද දැනගත්තේ එයාගෙන් මගේ අයියව බේරලා දෙන්න කියලා. සිර ගෙදරට යනවා. දීරන්ව බෙන්ජමින් වතුරේ ඔබාගෙන ඉන්නවා. ඔහුවත් මරලා දානවා. එදා දීරන් සහ දීරජ් ගැන තොරතුරු ඇහුව දෙදෙනාගෙන් බලහත්කාරයෙන් දැනගත්තා දීරන් ඉන්නේ හිරේ කියලා. කාටවත් සැක නොහිතෙන්න තමයි අනාථ මලමිනියක් පුච්චලා දීරන් කියලා පෙන්නුවේ. මුව මරන්න නම් මම හිරේට එන්න ඕනේ. මට හිරේට යන මාර්ගය ඔයා. ඒ නිසා තමයි හිතලම ලයිටරේ එදා පේන්න තිබ්බේ. අරවින්දන් බෙහෙත් වගේක් බීලා මැරෙනවා. අවසාන වතාවට එයාගේ කැමැත්ත විදිහට ඔහුගේ හදවත මනෝහාර්ට පරිත්‍යාග කරනවා.
මේ ෆිල්ම් එක ඔයාලට අහනකොට හිතෙන්නේ නැති ආරම්භයේ ඉඳන්ම අවසානය වෙනකම්ම හැම මොහොතකම කුතුහලේ පිරීලා තියෙනවා කියලා. ඉතින් මේ ෆිල්ම් එක දිහා බලනකොට අපිට සමාජයට දෙන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ තමයි සමාජයේ විවිධ ක්‍රියාකාරකම් නිසා අහිංසක ඉන්න මිනිස්සෙක් වුණත් අපරාධකාරයෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. ඉතින් තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බෙන්ජමින් කරපු වැඩේ වැරදියි කියලා. තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් බෙන්ජමින් කරපු වැඩේ හරි කියලා. ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වෙනස් විදිහේ මූවි රිවිව් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ෆිල්ම් එක පටන් ගත්තු වෙලාවේ ඉඳන් අවසාන වෙනකන් ආසාවෙන් අහගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි.